ආයිබෝවන් පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින නීතිමය ක්‍රියාවලිය ගැන ඒ වගේම අධිකරණයේ අලුතින්ම හෙළිවුණු කරුණු ගැන කතා කරන මේ විශේෂ විග්‍රහයට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඇත්තරම මේ විග්‍රහෙන් අපි කරන්නේ මෑතකදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණු අලුත්ම සාක්ෂි මේ සිදුවීම්වල කාලරේඛාව සහ මේ වෙනකොට සමාජයේ ඇති වෙලා තියෙන විවිධ ප්‍රතිචාර ගැන කිසිම පක්ෂග්‍රාහී බවකින් තොරව කරුණු පැහැදිලි කරන එකයි. හරි මේ තියෙන්නේ අද අපි කතා කරන ප්‍රධාන මාතෘකා ටික. අධිකරණයේ නවතම හෙළිදරව් කිරීම 2017 ඉඳන් තිබුණු සැලසුම් බුද්ධ්‍යංශ වලට එල්ලවෙන චෝදනා ඒ වගේම මාධ්‍යවේදීන්ගේ ඝාතන ඊළඟට නීතිමය අභියෝග සහ අවසාන වශයෙන් සැකකරුව වෙනුවෙන් කෙරෙන විරෝධතා ගැන අපි කෙටියෙන් බලමු. පළවෙනි කොටසින් අපි කෙලින්ම බලමු මේ විමර්ශනය ගැන රජයේ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන අලුත්ම තොරතුරු මොනවද කියලා. මේ සංකීර්ණ නීතිමය කාරණා ගැන කතා කරන්න කලින් අපි එක දෙයක් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. ඒ තමයි මේ ඛේදවාචකෙන් අපට අහිමි වුණු ඒ අහිංසක ජීවිත 268 මේ සම්පූර්ණ ක්‍රියාවලියම ක්‍රියාත්මක වෙන්නේ ඒ අහිමි වුණු ජීවිතවලට යුක්තිය ඉටු කරන්නයි කියන කාරණය අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ පිටු 14ක වාර්තාවේ හරිම බරපතල ප්‍රකාශයක් තියෙනවා. ඒකේ කියවෙන්නේ තුන්වෙනි සැකකරු පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහ කොන්ත්‍රාත්කරු විදිහට කටයුතු කරලා තියෙනවා කියලයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලෙයි මේ ප්‍රහාරය මෙහෙයවන්න ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා කියන චෝදනාවයි. මේ කතාව පැහැදිලිව තේරුම් ගන්න නම් මේ කියන චරිත ටික අපි පොඩ්ඩක් ඔලුවට ගන්න ඕනේ. හරිම පුදුම හිතෙන කාරණයක් තමයි ප්‍රහාරයෙන් පස්සේ හිටපු දේශපාලන නායකයන් කිහිප දෙනෙක් මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලයන්ව හමු වෙලා අනාගතයේ අප ලබා දීමක් ගැන කතා කළා කියලා අධිකරණයේදී කියවුණා. ඒ වගේම ප්‍රධාන සැකකරු විදිහට කියවෙන සුරේෂ් සලෙයි ඔහුත් එක්ක වැඩ කළා කියන පිල්ලයන් සහ ප්‍රාන්සියට ගිහින් CID එකට ලොකු ප්‍රකාශයක් දුන්නු අසත් මෞලානා ගැනත් මෙතනදී විශේෂයෙන්ම සඳහන් වෙනවා. දෙවනි කොටස මේ දේවල් 2010 ඉඳන්ම සැලසුම් කළාද බලම ඒ ගැන කියවෙන්න මොනවද කියලා. පැමිණිල්ල කියන විදිහට මේ සිදුවීම් ජාලය 2019 නෙවෙයි පටන් ගන්නෙ. 2010 වසරේ අල්ලිය ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී සහරාන්ගේ කණ්ඩායමේ සයිනි මෞලවි රිමාන්ඩ් වෙනවා. එතන ඉඳන් 2019 අප්‍රේල් ප්‍රහාරය දක්වාත් ඊටත් පස්සේ මේ අය අතර කිසිම සම්බන්ධයක් නැහැ කිව්වත් අහුංගල්ලේ හෝටලයක තිබුණා කියන රහසිගත සාධයක් දක්වාත් යන මේ සිදුවීම් මාලාව පැමිණිල්ල විසින් අධිකරණයට පෙළගස්වලා තියෙනවා. 2017 සිදුවීමට අදාළව තවත් විශේෂ ඉලක්කමක් ගැන අධිකරණයේදී කතා වුණා. ඒ තමයි රුපියල් 2,50,000ක්. චෝදනාව තමයි සහරාන්ගේ කණ්ඩායමේ සයිනි මෞලවිට අපගන්න නීතිඥ ගාස්තු ගෙවලා තියෙන්නේ හමුදා බුද්ධ්‍යංශ අරමුදල් වලින් දුන්නු හරියටම රුපියල් ලක්ෂ 2.5ක් මුදලකින් කියන එක. ඇත්තටම මේකෙන් අතීත සම්බන්ධතා ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතු කරනව නේද? දැන් ප්‍රශ්නේ තමයි මේවා ඔප්පු කරන්නේ කොහොමද කියන එක. අසත් මෞලානා කියනවා හමුදා බුද්ධ්‍යංශ සහ සහරාන්ගේ කණ්ඩායම අතර තිබුණු හැම සාකච්ඡාවක්ම ලියපු පොත් 5ක් ඔහු ළඟ තියෙනවා කියලා. මේක කොච්චර දුර ගියාද කියනවනම් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානිය බේසේකර ඇතුළු කණ්ඩායමක් ෆ්‍රාන්සියටම ගිහින් තමයි තානාපතිවරියාගේ නිල නිවසේදී මේ දීර්ඝ ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ. තුන්වෙනි කොටසින් අපි බලමු මේ කියන චෝදනා බුද්ධ්‍යංශ පද්ධතියටම එල්ල වෙන්නේ කොහොමද කියලා. නඩු විභාගයේදී කියවුණු තවත් කම්පණය දනවන කතාවක් තමයි මේ. ඒ කියන්නේ මේ අයව දේශපාලන අරමුණක් වෙනුවෙන් නඩත්තු කරමින් ආරක්ෂා කළා ප්‍රහාරයක් එල්ල කරන්න අතිශය සංවේදී දිනයක් එනතුරු බලා හිටියා කියන එක. රජයේ පැමිණිල්ල කියන විදිහට හමුදා බුද්ධ්‍යංශ මේ කණ්ඩායම් නඩත්තු කරලා තියෙන්නේ නිශ්චිත දේශපාලන අරමුණකට. මුලින් උතුරට හරි දකුණට හරි ගහන්න ප්ලෑන් කරලා පස්සේ තමයි පාස්කු ඉරිදා දින තෝරාගෙන තියෙන්නේ. හතරවෙනි කොටස මේ කතාව පාස්කු ප්‍රහාරයන් විතරක් නතර වෙන්නේ නැහැ. මාධ්‍යවේදීන්ගේ ඝාතන සහ පැහැර ගැනීම ගැනත් මෙතනදී කතා වෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දෙන විදිහට මේ බුද්ධ්‍යංශ කණ්ඩායම් සහ පිල්ලයන්ගේ කණ්ඩායම අතීතයේ සිදුවුණු තවත් අපරාධ ගණනාවකට සම්බන්ධයි. මේ නාම් ටික බලන්න. ප්‍රගී තෙක්නලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන්, කීත් නොයා, ඒ වගේම උපකුලපති රවින්ද්‍රනාත් සහ තාරකී සිවරාම්. මේ වගේ ප්‍රසිද්ධ අයගේ පැහැරගැනීම් සහ ඝාතනවලටත් මේ පාර්ශවයන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා චෝදනා එල්ල වෙනවා. මේ ඔක්කොම එකතු කරාම මැවෙන්නේ හරිම භයානක චිත්‍රයක් නේද? පස්වෙනි කොටස මේ තරම් බරපතල හෙළිදරව් කිරීම අස්සේ නීතිමය ක්‍රියාවලියටත් ලොකු අභියෝග එල්ල වෙලා තියෙනවා.
විමර්ශනවලට බාධා කරමින් සංවිධානාත්මක තර්ජන එනවා වගේම සාක්ෂිකරුවන් ඝාතනය කිරීම ගැනත් වාර්තා වෙලා තියෙනවා කියලා රජයේ නීතිඥවරු ප්‍රකාශ කළා. ඒ නිසා සැකකරුව විවෘත අධිකරණයට ගෙන්න රජය දැඩිව විරුද්ධ වුණා. මේ අතරේ සැකකරු ඉල්ලනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වෙනි වගන්තියේ යටතේ රහසිගත ප්‍රකාශයක් දෙන්න අවසර. ඉතින් මේ තත්ත්වයේ ඇතුලේ තීරණ ගැනීම ජූනි 22 වෙනිදා දක්වා කල් තියන්න මහේස්ත්‍රාත්වරයාට සිද්ධ වුණා. 6 වෙනි කොටස. අධිකරණයේ ඇතුලේ ඔය දේවල් වෙද්දී එළියේ හාත්පසින්ම වෙනස් දේවල් ටිකක් සිද්ධ වුණා. ඒ තමයි සැකකරු වෙනුවෙන් කරන විරෝධතා. හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්යමණ්ඩලයේ හිටපු නිලධාරියෙක් වන සුගීශ්වර් බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ඇවිත් මහජන පෙත්සමක් බාර දුන්නා. ඒගොල්ලෝ කියන්නේ සැකකාර සුරේෂ් සලේ සම්පූර්ණයෙන්ම අහිංසකයි. ඔහු වහාම නිදහස් කරලා සැබෑ මහ මොලකරුවන් හොයාගන්න කියලයි. දැන් මේ මතවාද දෙක දිහා පොඩ්ඩක් හිතලා බලන්න. පැහැදිලි මතගැටුමක් තියෙනම නේද? එක පැත්තකින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කියනවා සැකකරුගෙන් විමර්ශනවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වගේම දැඩි ආරක්ෂක තර්ජන තියෙනවා කියලා. හැබැයි අනිත් පැත්තෙන් විරෝධතාකරුවන් කියන්නේ ඔහු අහිංසකයි ඔව වහාම නිදහස් කරන්න කියලායි. තින් ජූනි 22 වෙනිදා නඩු විභාගයේ ලඟ වෙද්දී ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. පාස්කු ඉරිදා ඛේදවාචකයේ සැබෑ සත්‍ය හොයාගන්න අපේ නීති පද්ධතිය මේ කියන දැවන්ත පීඩනයන් සහ අභියෝගවලට කොහොම මුහුණ දෙවිද? මේ පරස්පර විරෝධී අදහස් සහ බරපතල චෝදනා මැද්දේ යුක්තිය ඉටු වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ? ඉදිරියට වෙන දේවල් ගැන අපි දිගටම අවධානයෙන් ඉමු. ආයුබෝවන්.